තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම වෙනුවෙන්. ස්වාමින්වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් එක තැනක් පැහැදිලි වෙච්ච නැති තැනක් තියෙනවා ස්වාමින්වහන්සේ. දැන් මේ උපචේ සම්තති ජරතා අනිච්චතා කියනකොට ජරතා හැර අනිත් තුන කුඩාශන එකක් කියලාද කිව්වේ? ඊළඟට ජරතා කියන එකේ ආයුෂ කොච්චරද කියලා ඒක එකක්. අනිත් එක දෙවෙනි ප්‍රශ්නේ ස්වාමින්වහන්සේ දැන් අවිභූතාරම්මන චිත්ත වීතිවලදී හැදෙන කුසල අකුසල් හැදෙනවද ඒවායේ බලය අඩුද කියලාත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. බොහොම පිං. උපචය සම්තති ජරතා අනිච්චතා කියලා කියනකොට ඒ තමයි මේ හතරට කියනවා ලක්ෂණ රූප කියලා. මේවට කියනවා ලක්ෂණ රූප. විදර්ශනා වැඩිමිට ඊ타ත්ම උපකාර වන කරුණු හතරක් ලක්ෂණ රූප. උපචය කියලා කියන්නේ මේ ඇත්ත වශයෙන්ම උපචය කියන එක ඇවිල්ලා රූප වලටයි සම්බන්ධ. සන්තති කියන ඒකත් ඇවිල්ලා රූප වලටයි සම්බන්ධ. ජරතා කියන එකත් රූප වලටයි සම්බන්ධ. අනිච්චතා කියන්නේත් රූප වලටයි සම්බන්ධ. මේ චිත්තක්ෂණ 17ක් ආශ්‍රය ඇති රූපයන්ගේ තිබෙනා වූ එක්තරා ආකාර විශේෂයක් ලක්ෂණ විශේෂයක් තමයි මේ හතරෙන් කියලා දෙන්නේ. ඒක නිසා උපචය කියන එකේ ආයුෂය චිත්තක්ෂණ 1යි. හැබැයි ඒ චිත්තක්ෂණ වල තිබෙනවා චිත්තක්ෂණ වර්ග දෙකක්. එකක් ලොකු චිත්තක්ෂණ අනිත් එක කුඩා චිත්තක්ෂණය කියලා. උපචය කියන එකේ ආයුෂය කුඩා චිත්තක්ෂණ 1යි. ඊළඟට මේ සම්තති කියන එක ඇවිල්ලා කුඩා චිත්තක්ෂණයෙන් පටන් ගත දෙවෙනි චිත්තක්ෂණයේ ඒත් කුඩා චිත්තක්ෂණ 1යි. දැන් උන උපචය කියන එක ආරම්භය කුඩා චිත්තක්ෂණ 1යි. සම්තති කියලා කියන්නේ ඒකට පස්සේ එක කුඩා චිත්තක්ෂණ 1යි. ඊළඟට ජරතා කියලා කියනවා. ඒ ජරතා කියන එක ඇවිල්ලා එක චිත්තක්ෂණයක් නෙවෙයි. ඒක ඇවිල්ලා කුඩා චිත්තක්ෂණ 49ක් තියෙනවා. කුඩා චිත්තක්ෂණ 49ක් දිරදිරා යන්න එපායි. දැන් මේ අනිච්චතා කියලා කියන්නේ කුඩා චිත්තක්ෂණ 1යි. ඔක මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. මෙහෙමයි තේරුම් ගන්න ඕන වෙන්නේ. අපි හිතමු මේක අහපු නිසා මේක විපස්සනාවේදී කතා කරන්නේ ඔක වෙන විදියකට. ඒකත් මම මේ විදිහට පාවිච්චි කරන්නම්. ධර්මය අපි අහනවා වගේම ප්‍රායෝගික වෙන්නත් එපායි. ඒක නිසා උපාද ඨිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. උපාද ඨිති භංග. මේ ඔය උපාද ඨිති භංග කියන අවස්ථා තුනේ එක චිත්තක්ෂණයකට ගත්තයින් පස්සේ එක සමානයි. රූපයට ගත්තයින් පස්සේ උපාදේ කොටයි භංගය කොටයි ඨිතිය දිගයි. එහෙමත් තියෙනවා. අපි මෙහෙම හිතමු රූපයක ආවසේ චිත්තක්ෂණ 17යි කියලා කිව්වා. චිත්තක්ෂණ 17යි. හැබැයි හැම චිත්තක්ෂණයක්ම ඇති වෙනවා පවතිනව නැති වෙනවා. දෙවෙනි චිත්තක්ෂණය ඇති වෙනවා පවතිනව නැති වෙනවා. ඔය විදිහට හැම චිත්තක්ෂණයකම තිබෙනවා කුඩා චිත්තක්ෂණ 3ක්. එහෙම ගත්තයින් පස්සේ මේ චිත්තක්ෂණ 17ක ආයුෂය තිබෙන මේකේ කුඩා චිත්තක්ෂණ 51ක් තියෙනවා. ඒ කුඩා චිත්තක්ෂණ 51න් පළවෙනි කුඩා චිත්තක්ෂණයේ උපචය අවස්ථාව. අවසාන කුඩා චිත්තක්ෂණය මේ මැරි යන අවස්ථාව. ඊට පස්සේ මැද්දාවේ තියෙන ජරතාවට වෙනස් වෙච්ච චිත්තක්ෂණ ටිකක් 49ක් විතර. ඊට පස්සේ සන්තතියේ පටන් ගන්නවා චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ එකක්. ඔය විදිහට ගත්තයින් පස්සේ මේකේ තිබෙනවා අසමානකමක්. මේවා ඇවිල්ලා ලක්ෂණ කියලා කියන්නේ අනිත් රූපවල ඉපදීම් මාත්‍රා, මැරීම් මාත්‍රා, ඒ වගේම වෙනස් වී යාම් දිරා යෑම මාත්‍රා පමණයි. ඒක නිසා මේවට කියනවා රූපයන්ගේ තිබෙනා වූ අන්තර්ගත වෙච්ච ලක්ෂණ
වෙනස් වීම ලක්ෂණ. ඒක නිසා මේවා මේ දැන් තව එකක් තමයි ඔය මම මේක ඉස්සෙල්ලත් කිව්වා උපචය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට හිතන්න යන්නේ. ඒ වෙවිලා මේ ඒ වගේ තිබෙන්නා වූ ගති විශේෂයක් විමනයි. ඒක නිසා උපචය කියලා කියන්නේ ඇතිවීමමයි. අනිත්‍යතා කියලා කියන්නේ දි รา යෑමයි. දි รา යෑමේ දි รา යෑමක් බලන්නේ නැහැ. ඉපදීමේ ඉපදීමක් බලන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඒක නිසා පොඩි අතිරේකයක් මම එක්කාසු කරේ. හැමතැනම ඉතින් යමක් වැඩියෙන් දැන ගැනීම හොඳයි. ඒක නිසා උපචේකට චිත්තක්ෂණ එකයි, සන්තතියේ චිත්තක්ෂණ එකයි, ජරතාවට චිත්තක්ෂණ මේ 49ක් අනිත්‍යතාවට එක චිත්තක්ෂණයක් හැටියට. අනිත් ප්‍රශ්නේ තමයි මගෙන් ඇහුවේ අවිභූතාරම්මන. අවිභූතාරම්මනෙත් මේ කර්ම සමහරය වගේ සිද්ධ වෙනවා. අවිභූතාරම්මණයක් සිද්ධ වෙනකොට මනෝද්වාරික මේ ඒකේ ජවන් වැඩ කරනවා නම් හැබැයි බොහොම ලාවට ඒ කර්ම සිද්ධ වෙන්න ඕන තැන්වල කර්ම සිද්ධ වෙනවා. මේ එකක් තමයි හිතා ගන්න ඕන මේ අපිට හිතවිල්ලක් හිතිච්ච මාත්‍රයෙන්ම අපිමන් දිව්‍ය ලෝකයට ගෙන යන්නා වූ වේවා අපායට ගෙන යන්නා වූ වේවා එහෙම කර්ම හැදීමක් නෙවෙයි. කර්මය මොකක් හරි කර්මයේ ශක්තියක් තියෙනවා ප්‍රවෘත්ති දෙන්නේ එකක්. සමහර ඔකේ කර්ම මම මේක ඉස්සෙල්ලත් කිව්වා කර්මයක් ගුණ වෙන කර්මයක් ගැට ගැහෙන කර්මයක් රෙජිස්ටර් වෙන කර්මයක් හුත්තටම සංයෝජන ධර්මයක් හැටියට සකස් වෙන තැන යන්නේ ඔය චිත්තවීති කීපයක් ගියාට පස්සේ. චිත්තවීති කීපයක් ගියාට පස්සේ හොඳට අහුවෙන්න එපාය. ඒක හිතලා ගන්න එපාය. එතකොට තමයි ආරම්මණය පදන් වෙලා හඳුනාගෙන පදට ඇවිල්ලා කිඳා බහැලා එතකොට තමයි ඒකේ හොඳට කර්මපත සකස් වෙලා යන්නේ. මේකට පොඩි ඈදියක් මම යොදනවා. මේ ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න. සතිපට්ඨාන සූත්‍රයේ මෙහෙම එකක් තියෙනවා. තවත් සූත්‍රවල තව විදිහකට තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ආයතන වල ආයතනයේ තියෙන මෙහෙමයි තියෙන්නේ. කතමංච බික්කේ බික්කු ධම්මේ ධම්මස්මි පස්සේ වේද චසු අජ්ජතික පාරේසු ආයතනේසු ඉද බික්කේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති කියලා කියන්නේ. ඔන්න බලන්න යන තැන චක්කුංච පජානාති. චක්කුංච පජානාති කියලා කිව්වන් පස්සේ ආයතන රූපය. ආයතන රූපය ඇහැ. රූපේච පජානාති කියලා කිව්වන් පස්සේ වර්ණය. එතකොට ප්‍රසාදයයි වර්ණයයි. චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජන. ඔය ධර්මතා දෙක නිසා යම්කිසි සංයෝජනයක් හටගනීද එයත් දැනගන්නවා. පංච පජානාති සංයෝජනේ වෙන්නේ කොයි හරියද? සංයෝජනේ වෙන්නේ පංචද්වාරා වචනයක් ගිහිල්ලා මනෝද්වාරා වචන තව තුනක් ගිහිල්ලා පස්වෙනි මනෝද්වාරයේ තමයි සංයෝජන හැදෙන්නේ. ඒ අතර කියන්නේ එතකොට බලන්න චක්කුංච පජානාති බේස් එක දැනගත්තා, රූපේච පජානාති ඔබ්ජෙක්ට් එක දැනගත්තා. ඒ සම්බන්ධතාවය නිසා ගැට ගැහෙන හැදෙන තැන පස්වෙනි මනෝද්වාරික චිත්ත වීතියේ සකස් වෙන සංයෝජනං පංචපජානාති කියලා. ඔන්න ඔතනදී ටිකක් මේ ළඟම නෙවෙයි චිත්ත වීති වශයෙන් ගත්තයන් පස්සේ දුර තැන් දෙකක්. තව තැනක තියෙනවා මේ සූත්‍රවල මෙහෙම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඔය කියන්නේ ළඟ තැන. ඒ කියන්නේ චක්කුංච පටිච්ච මේ වෙලාවේ මේ ප්‍රසාදය ඊට පස්සේ වර්ණ රූපය
ඒ වර්ණ රූපේ නිසා හටගන්නේ මොකද්ද? චක්කු විඥානේ. ඒ වෙලාවේ පටන් ගන්නා වූ මේ ඒ රූපේ දැනගන්නා වූ ඒ රූපයට අනුකූල හසුරවන්නා වූ චක්කු විඥානය කියන එකයි. ඒ කැවිල්ල මේ රූපය දැනගන්න එක. ඒකේ එතන තියෙන එකක්. ඒක පංචද්වාරික චිත්ත වීතියෙම තියෙන එතනම තියෙන එකක්. කෙලෙස් වලට ගත්තාන් පස්සේ යන්නේ ටිකක් ඈතට. ඔන්න ඔය වගේ බුදුරජාණන් වහන්සේ මේකේ තිබෙනා වූ මෙකැනිසම් එක ළඟ වශයෙන් දුර වශයෙන් ළඟ දුර වශයෙන් විදිහට දේශනා කළා තිබෙනවා. හොඳට මේ දෙක පරිස්සමෙන් තේරුම් ගන්නට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා කියලා එහෙම කියොත් එහෙම යන්නේ අන්න අර පිටිපස්සේ මේකට යන්නේ. සතිපට්ඨාන හැටියට ගත්තාන් පස්සේ චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුභ්‍යම පටිච්ච උප්පජ්ජ සංයෝජන තංච පජානාති කියනකොට ගන්නේ මෙතන ඇති වෙනා වූ බේස් එකයි රූපයයි සහ මනෝද්වාරා වජ්ජන චිත්ත වීති හතරේ අවසානයේ ඇති වෙනා වූ කෙලෙස් හැදෙන තැනයි. ඔය විදිහට වෙනසක් තියෙනවා. ඒකත් තේරුම් ගන්නට ඔය දෙයටයි වෙන්නේ. තවත් මොන හරි තේරෙනවා නම් අහන්න. මේක අතිරේකයක් තේරුම් ගන්න. බොහොම පිං ස්වාමීන් වහන්සේ.